කොන්නිචිවා මිනසන් ජපන් කුප්පිය අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලා දන්නවා ජපන් ක්‍රියාපද මුලින්ම අපි මස්ස රූපෙන් තමයි ඉගෙන ගන්නේ. හැබැයි මස්ස රූපෙන් ඉගෙන ගත්තට මුලින් ඉස්සරහට යනකොට පාඩම් එකකින් එක මේ ක්‍රියාපද ඩික්ෂනරි ෆෝම්, තේ ෆෝම්, තා ෆෝම්, නයි ෆෝම් වගේ තවත් ස්වරූප කීපයකින් ඉගෙන ගන්න ලැබෙනවා. හැබැයි මේ හැම කොටසක්ම හරියටම අපි ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ජපන් ක්‍රියාපද පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය සහ තුන්වෙනි කාණ්ඩයට කොහොමද නිවැරදිව වෙන් කරගන්නේ කියලා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ජපන් භාෂාවේ ක්‍රියාපද ප්‍රධාන කණ්ඩායම් තුනට නිවැරදිව බෙදන ආකාරය ගැන. ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් තුන්වන කාණ්ඩය නිසා මුලින්ම අපි බලමු කොහොමද තුන්වන කාණ්ඩයට අදාළ ක්‍රියාපද හඳුනාගන්නේ කියලා. ශිමස් සහ කිමස් තුන්වන කාණ්ඩයට අයත් ක්‍රියාපද වේ. තුන්වෙනි කාණ්ඩයට අයිති වෙන ක්‍රියාපද තමයි ශිමස් සහ කිමස්. මේ ක්‍රියාපද දෙක විතරයි තුන්වෙනි කාණ්ඩයට අයිති වෙන්නේ. ශිමස් කරනවා, කිමස් එනවා, කෙක්කොන් ශිමස් විවාහ වෙනවා, සන් පොශිමස් ඇවිදිනවා, මොත්තේ කිමස් අරගෙන එනවා, සූරේතේ කිමස් එක්කන් එනවා. ඊළඟට බලමු දෙවන කාණ්ඩයට අදාළ ක්‍රියාපද කොහොමද හඳුනගන්නේ කියලා. ක්‍රියාපදයේ අග ඇති මස් කොටසට පෙර අක්ෂරය ඒ ශබ්ද ගන්නා ක්‍රියාපද හා අකුරු තුනක් සහිත ක්‍රියාපද දෙවැනි කාණ්ඩයට අයත් වෙනවා. ක්‍රියාපදයේ අග ඇති මස් කොටසට පෙර අක්ෂරය ඒ ශබ්ද ගන්නවා නම් හෝ අකුරු තුනක් සහිත අක්ෂර තුනක් සහිත ක්‍රියාපදයක් නම් ඒක අයිති වෙන්නේ දෙවැනි කාණ්ඩයට. තබෙමස් කනවා. මස් වලට පෙර තියෙන්නේ බේ. බේ අක්ෂරය ඒ ශබ්දයක්. ඒ නිසා ඒක අයිති වෙනවා දෙවැනි කාණ්ඩයට. තබෙමස් කනවා. මිසෙමස් පෙන්වනවා. නෙමස් නිදා ගන්නවා. අකුරු තුනක් සහිත ක්‍රියාපදයක්. නෙමස් නිදා ගන්නවා. මිමස් බලනවා. ඉමස් ඉන්නවා. කිමස් අඳිනවා. හොඳින් මතක තියාගන්න ජපන් භාෂාවේ තියෙනවා එක වගේම ශබ්ද වෙන ක්‍රියාපද හැබැයි තේරුම වෙනස්. මේ කිමස් එකත් ඒ වගේ කලින් අපි තුන්වෙනි කාණ්ඩයට අයිති වෙනවා කිව්වා ශිමස් සහ කිමස්. එතන කිමස් කියන්නේ එනවා කියන අදහස. දෙවැනි කාණ්ඩයේ කිමස් කියන්නේ අඳිනවා කියන අදහස. ඒ වගේම දෙවැනි කාණ්ඩයට අයිති වෙන තවත් විශේෂ ක්‍රියාපද කිහිපයක් තියෙනවා. ඔකිමස් අවදි වෙනවා. කරිමස් ණයට ගන්නවා. දෙකිමස් පුළුවන්. අබිමස් නානවා. ඔරිමස් බහිනවා. මෙන්න මේ ක්‍රියාපද අයිති වෙන්නේ දෙවැනි කාණ්ඩයට. මේ ක්‍රියාපදවල මස් කොටසට පෙර ඒ ශබ්දයක් නොතිබුණත් මේවා විශේෂ කරලා දෙවැනි කාණ්ඩයේ ඉන්න ක්‍රියාපද විදියට අඳුනගන්න පුළුවන්. තුන්වන සහ දෙවන කාණ්ඩවලට ක්‍රියාපද වෙන් කරගන්න විදිහ හොඳින් පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් අපි බලමු පළමු කාණ්ඩයට අයත් ක්‍රියාපද හඳුනගන්නේ කොහොමද කියලා.
ක්‍රියාපදයේ අග ඇති මස් කොටසට පෙර අක්ෂරය ඊ ශබ්ද ගන්නා ක්‍රියාපද පළමු කාණ්ඩයට අයත් වේ. ක්‍රියාපදයේ අග තියෙන මස් කොටසට පෙර මස් කොටසට කලින් තියෙන අක්ෂරය ඊ ශබ්දයක් ගන්නවා නම් ඒ ක්‍රියාපද අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩයට. එහෙම නැත්නම් මතක තියාගන්න පහසුම ක්‍රමයක් තමයි දෙවන සහ තුන්වන කාණ්ඩවලට අයත් නොවන දෙවන සහ තුන්වන කාණ්ඩවලට අයත් නොවන අනිකුත් සියලුම ක්‍රියාපද පළමු කාණ්ඩයට අයත් වේ. කකි මස් ලියනවා. මස්වලට පෙර අක්ෂරය කී කියන්නේ ඊ ශබ්දයක්. ඒ නිසා පළවෙනි කාණ්ඩයට තමයි මේ ක්‍රියාපදය අයිති වෙන්නේ. කකි මස් ලියනවා. ඉක්කිමස් යනවා. ඉසොගිමස් ඉක්මන් කරනවා. නොමිමස් බොනවා. යොබිමස් අඬ ගහනවා. කයරිමස් ආපසු එනවා. කයිමස් මිලදී ගන්නවා. මචිමස් බලා සිටිනවා. කශිමස් ණයට දෙනවා. මේ විදිහට තමයි ජපන් ක්‍රියාපද නිවැරදිව ගෲප් 3ට වෙන් කරගන්නේ. වීඩියෝ එක හොඳයි නම් පාඩම පැහැදිලි නම් තවත් කෙනෙකුට බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් මේ වගේ වීඩියෝ බලන්න channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝගෙම ජපන් සිහින සැබෑ වෙන්න කියලා ජපන් කුප්පිය අපි ප්‍රාර්ථනා කරනවා. දෙවා මතා අයිමෂෝ ජානේ